Hello guys, ඔන්න ඉතින් මම අද ඔයාලව එකගෙන යන්නේ UNESCO World Heritage Site එකක තියෙන Christmas market එකකට. ඔයාලට මෙන්න මේ පේන wooden cottage මෙහි තියෙනවා මේ වගේ 404ක්. ස්වීඩන් සම්ප්‍රදායක අනුකූලව තමයි මේක හදලා තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම් ඒක මොන වගේද කියලා. අපි දැන් යමු market එක ඇතුළට. මෙන්න මෙතනින් තමයි ඇතුළ වෙන්න තියෙන්නේ. ටිකට් එකක් ගන්න ඕනි. අවුරුදු 18ට වැඩි නම් ක්‍රෝන 50ක් වෙනවා. ඉතින් වැඩි කරලා බලන්න. ඒක ඇරගෙන එතකොට ගාන හදාගන්න පුළුවන් ඔයාලට. පොඩි බබාලට නම් ෆ්‍රී 18ට අඩු අයට. එහෙනම් අපි ඇතුළට ගිහලා බලමු. ඉතින් එයාලා මේක හැම අවුරුද්දකම වගේ December 2nd week එකේ පවත්වනවා. Festive joy, seasonal craft ඒ වගේම old fashion charm එකත් එක්ක මේ old city එක transform වෙනවා. traditional Swedish Christmas market එකක් විදියට. ඒක ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. මගේ first time ගියේ මේ පාර 2025 අවුරුද්දට පැවැත්ුණේ දෙසැම්බර් 6-7 යන දවස් දෙකේ. මෙතනින් අපිට experience කරන්න පුළුවන් historic cozy atmosphere එකක්. Christmas stall තියෙනවා, handmade craft තියෙනවා. යාලා ගෙවල් වල farm වල හදපු දේවල් local craft ගොඩක් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම Santa ඉන්නවා. එයාත් එක්ක ෆොටෝ ගහන්න පුළුවන්. ඉස්සරහට මම පෙන්නන්නම්. අතන මේක holiday live entertainment එකක් කිව්වොත් හරි. එතන පොඩි අයට fairy tale walk තියෙනවා. ඒ වගේම මෙතන Swedish traditional life එකට අරන් යනවා. seasonal farm animals ලා ඉන්නවා. ඔයාලා මේ දැක්කේ අපි දෙන්න Santa and wife වගේ ගත්තු picture එකක්. ඒ වගේම මේ වගේ ලස්සන පොඩි games තිබ්බා පොඩි අයට. මාත් ඉතින් කරලා බැලුවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ගියා යාළුවගේ ෆැමිලි එකත් එක්ක Santa meet වල ෆොටෝ එකක් ගන්න. ඉතින් අපි දෙන්න ගත්ත ෆොටෝ එක. Snow falling outside my window, city moving soft and slow. ඉතින් අපි මේ දේවල් තාටියක් එක්ස්පීරියන්ස් කරලා මෙන්න මෙතනින් කැන්ඩියමත් අරගෙන අපි ගියා Swedish traditional house එකක් බලන්න. ඒක වෙනම කතාවක් නේ. නිසා මම අලුත් වීඩියෝ එකකින් අරන් එන්න. ගිහින් එන්න. Merry Christmas.